සීත කඳුකරේ මේදුන් සරසවි. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලය. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vent. මේදුන් සරසවි. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලය. ඉතින් ඔයාලා අහලා ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලය ලස්සන. ඉතින් බලා ගන්න මේ වීඩියෝ ක්ලිප් එකෙන් මේ ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලය ලස්සන. ඒක තමයි ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලයේ මේන් ග්‍රවුන්ඩ් එක. ඉතින් බලන්නකෝ අර පැත්ත බැලුවාට පස්සේ. ඒ කියන්නේ මේ පැත්තෙන් තියෙන්නේ පස්සර පාර. අර ඒ පැත්තට වෙන්න ලස්සන වලාකුළු ටිකක් මේ පැත්තට ඇදීගෙන එනවා. අර බලන්න. තව ටිකක් වෙලා යද්දි මුළු කැම්පස් එකම මිස්ට් එකෙන් වැහිලා යනවා. ඔයාලා දැකලා ඇති කලින් මේ කැම්පස් එකේ මිස්ට් එකෙන් වැහිලා තියෙන වීඩියෝස් එක. මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒක නිසා තමයි මේකට මේදුම් සරසවි කියලා කියන්නේ. ඌව පළාතේ පීටර් තියෙන්නේ. අන්න ඒක නිසා සාමාන්‍යයෙන් මේ පැත්තේ තියෙන වැහිබර කාලුගුණයක්. ගොඩක් වෙලාවට අන්න ඒක නිසා මේ පැත්තේ මිස්ට් එකෙන් පිරලා තියෙන්නේ. අද නම් මිස්ට් එක නෑ. මේ දවස්වල මේ වැස් ඉවර වෙලා වියලි කාලුගුණයක් තියෙන තත්ත්වයක් තමයි මේ පැත්තේ තියෙන්නේ. අන්න ඒක නිසා අද ලොකු මිස්ට් එකක් නෑ. අපි උදේ පාන්දර කැම්පස් එකේ වීඩියෝ එක බලමු. ලස්සන බෙන්චස් ටිකක් තියෙනවා. මෙතන ඉඳන් අර කඳුපන්ති දිහා බලාගෙන වාඩි වෙලා ඉන්න පුළුවන්. මාර ලස්සනයි. හවසපොඩි පොදයක් වෙදර් ෆෝකාස්ට් එකේ තියෙන්නේ අදින් මේ මාසේ පහු වෙනකම් මේ පැත්තට වැස්ස නැහැ කියලා. අන්න ඒකයි ඉක්මන් කරලා ආවේ වීඩියෝ එකක් ගන්න කියලා. මොකද මට පෙන්වන්න ඕනේ මේ පැත්තේ තියෙන මිස්ටි වයිබ් එක. මේදුම් සරසවි කියන්නේ ඇයි කියලා. මේ ගොඩනැගිලි ටික කැම්පස් එකට මාර ලස්සනක් එකතු කරලා තියෙනවා. ඉතින් බහගෙන ගියා. ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලයේ තවරකින් අඳුරේ ගිලී යනවා. අර පැත්තේ පහන් කණු වල ලයිට් එක දාලා තවරකින් මේ පහන් කණු වලත් ලයිට් දායි. ඒකට මාර ලස්සන වයිබ් එකක් බලා ගන්න පුළුවන් මේ දිගටම පහන් කණු වල ලයිට් දැම්මට පස්සේ. ඉතින් අද උදේ පාන්දරම ආවා ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලයට සන්රයිස් එක බලාගෙන. උදේ තියෙන ලස්සන බලන්න. ඉතින් අර පැත්තෙන් තමයි සන්රයිස් එක එන්නේ. මේ හරිය පේනවා. මේ දිගටම තියෙන්නේ මිස්ට් එක. මිස්ට් එක ඇවිල්ලා වැහිලා තියෙන්නේ පැත්තේ. මේ පැත්තේ නම් මිස්ට් එක අඩුයි අද. ලාවට තියෙනවා. අර ගොඩනැගිලි අතර බ්ලර් ගතියක් වගේ තියෙන්නේ. ඒ මිස්ට් එක.
හෝල්ස්. එතකොට මේ ලෙක්චර් හෝල්ස් වලින් එළියට ආවම පේන්නේ අර ලස්සන මවුන්ටන් වීව් එක. අරන් මෙතන ලස්සන සන්රයිස් වෙනවා. මේක තමයි ඌවෙල්ලස් විශ්වවිද්‍යාලයේ ඇඩ්මින් ගොඩනැගිල්ල. ඇඩ්මින් ගොඩනැගිල්ල ඉස්සරහා තියෙන්නේ ප්ලේ ග්‍රවුන්ඩ් එක. ඇඩ්මින් ගොඩනැගිල්ල ගාවට ආවට පස්සේ ඉතින්ම සන්රයිස් එක වෙනවා මාර ලස්සනට. හරි. මේ දවස්වල ගොඩක් ෆැකල්ටි වලට වැකේෂන්. අන්න ඒක නිසා තමයි ඊයේම වැඩි ළමයි දකින්න හම්බුනේ නැත්තේ අපිට. ඉතින් වරර මතක ඇති කැලණි කැම්පස් එකේ තැන් වලට නම් දාලා තියෙනවා. අන්න ඒ වගේ මේ තියෙන පාරක දාලා තියෙන්නේ මල් පාරකේ. මෙතෙන්ට ලස්සනට අර ඉරේලියනෝ පේනවා. අර ගස් අතරින් හේවණල් එහෙම වැටලා. ඒ දර්ශනය මාර ලස්සනයි. කැලණි කැම්පස් එක වගේම ලස්සන බෝධියක් වෙලාස් විශ්වවිද්‍යාලෙත් තියෙනවා. ලයිබ්‍රරි බිල්ඩින් එක ගාව මේ තියෙන එක. වෙලස් විශ්වවිද්‍යාලයේ හැම බිල්ඩින් එකම වගේ ගහලා තියෙන සෝලර් පැනල්. අර පේන. ඒකෙන් ඉතින් එයාලගේ විදුලි අවශ්‍යතාවයෙන් කොටසක් හරි සම්පූර්ණ කරගන්න පුළුවන්. උඩ වෙන්නේ එයාලගේ විදුලි වේදම් අඩු වෙන එක. ඉතින් අපි කඳුකර විශ්වවිද්‍යාල දෙකක් ඉවර කරා. තව එක කැම්පස් එකයි තියෙන්නේ. අපි ගියා සබරගමු කැම්පස් එකට ගියා. එතනින් ගියාට පස්සේ අද ඉන්න ඌවෙල්ලස් විශ්වවිද්‍යාලේ ඊගාස්නාත් වලට වෙන්නවා. දැන් ඊළඟට යන්න තියෙන අපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ලස්සනත් වලට වෙන්නන්න. මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා බලන්න ඇති ඌවෙල්ලස් විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය මේ වීඩියෝ කිප්පේ. ඒ වගේම මම දැන් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලා ඌවෙල්ලස් විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එතකන් channel එක subscribe කරලා bell icon එක කරලා යන්න. ඉතින් හැමෝටම ජය වේවා.